ඒවා ලියලාම දෙන්න නේ. අර වෙද මහත්තයා කිව්වා පොඩ්ඩක්. නෑ මම ලියලා දෙන්න. ඔව්. එතකොට මේක තමයි වහින්න ඕන. ඔව් වහලා දෙනවා. මේක වැහිලා. ඔව්. මෙතනින් මේක සම්පූර්ණයෙන්ම වහෙන්න ඕන. අර ජනෙල්ලේ පේන්නේ නැති වෙන්න. අර ජනෙල්ලේ. මොකද? මේ පරාලේ වැරදි. මේ පරාලේ අයින් වෙන්න ඕන. ඔය හට්ට හරි. ආ. මේකුත් නැහැ. මේ උළුස් වලට එන්න හොඳ නැහැ. උළුස් වලට මේ ලියන්න හොඳ නැහැ. කුර්සියක් නෙමෙයි. කුර්සියක් වදිලා නැහැ මෙතන. මේ උළුස්සක් උඩට තමයි උළුස්සක් උඩින් ලියලා දාලා ඒක හැටින් අපිරින් ගන්නෙ නැහැ. ඉන්නේ ඒක නෙමෙයි. ඒක අයින් වෙන්න ඕන වෙලිය. වෙලිය ගලවන්න ඕන. වෙලිය ගැලුවොත් මෙතන ඊතුර ආධාර ගන්න නැති වෙනවනේ. ආධාර ගන්න නැති වෙනවා. ඒක තමයි මම කිව්වේ. පොත් බාස් කියනලා ඔය ටික කොහොමද මේව කරන්න කියලා මේ මොන වෙනස් කරගන්න පුළුවන් වහලෙන්. දැන් අහින් කැඩෙනකොට මේගොල්ලෝ වෙනස් අලුත් විදිහකටත් ගහන්න ඉඩ දෙනවා දැන්. ඔව් නේ. ඒක පහලින් දාලා තනිපලයක් කරමින් හිට බෑ වහගෙන. මේ ලියයින් වෙන්න ඕනේ. ඔව්. මේක කියන්නේ මේ කුරුපාවනේ නේ. ඔව්. කුරුපාවෙන් ගිනුන් තව කුරුපා තියෙනවද ඇතුලේ? කර්තාව තියෙනවා. හැබැයි මේක සීල්මේ වැහිලා තියෙනවා. එහෙමද? ඔව්. කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ නේ. ගන්න කුරුපා තියෙනවම දෙකෙන් බෙදෙන ගාන. එන්න බෙදෙන ගණන් තිබ්බොත් ඒත් හොඳ නැහැ. ඒත් හොඳ නැහැ. ඔව්. 2 4 6 8 එහෙම තියෙන්න ඕන. දැන් එක තිබුණොත් ඒකත් හොඳ නැහැ. හොඳ නැහැ. 1 3 5 7 9 ඔත්තේ බෑ ඉරට්ට විතර. ට වෙන්න ඕන. සීලිම මොනත් ගලවලා බලන්න වෙනවා නේ. ලොකු කෑරිනේ තියෙන්නේ. ඔව්. මේක අනිවාර්යෙන් තියෙන්න පුළුවන් කුරුපාව. මේක උඩ. මෙතන මුදුනේ තියෙන මුදුනේ දෙකක් තියෙන්න ඕන. ඔව්. කූඩුව හිර කරලා තියෙන තැන කූඩුවෙන්ම හිර කරලා නැහැ. මෙතනත් එකක් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. ඊයෝ කොම්පියස් තියෙනවද දන්නේ නැහැ. තොර 1යි 2යි. යන්නේ පැත්තට කර්ටන් එක අයින් කරලා දොරක් තියෙන්නේ. ඔව් දොරක් තියෙනවා. ඒකත් හරියන්නේ නැහැ නේ. හැබැයි ඒක වහලමයි තියෙන්නේ. වහලම තියෙන්නේ. එහා පැත්තේ එළියද? ඒ පැත්තේ එළිය. ඕක වහලමයි තියෙන්නේ. මේක බිත්තියෙන්ම වැහුවනම් හරිනේ. ඕක අරින්නෙම නැහැ. බිත්තියෙන් වැහුවනම් තමයි හරිය. හරියන්නේ. හරි අදිසි අවස්ථාවකට හරි අරගන්න පුළුවන්. ඒ මත ඉතින් ඕක සුබ නැහැ. මේ තුනක් එකට වටෙන්නේ නැහැ. වටෙන්නේ නැහැ. ඔව්. දැන් තුනක් එක ගෙලිම වැටිලා. ඒ කියන්නේ ජනෙල්ලෙයි ජනෙලේ මේ දොරයි මේ දොරයි. මේක සම්පූර්ණ වැහුවනම් හරි. ඒක වැහුවනම් හරි. හරියනම් මේකත් වහන්න ඕනේ. ඒකයි. රෙකෝඩ් මේක මේ තියෙන්නේ මේක පොරවල් වලට හුවෙන්නේ මේක සුබයි. මේක අවුලක් නැහැ. අවුලක් නැහැ. මේක හොඳයි ඈ. ඔව්. මේක බලන්න එපා. මම සිවිලම කියන්නේ මේ බෝඩ් නිකන් දාලා තියෙන්නේ. නෑ මේකේ නම් ඔය නිකන් දාපු සීලුමක් තියෙන්නේ අපි දැම්මේ. අර උඩින් බලන්නත් පුළුවන් ඒ සීලින් කැටයක් ගලවලා. අපි එහෙමනම් ගලවලා බලන්න. අපි බලමුකෝ. පස්සේ බලා ගන්න පුළුවන්. තමයි රට්ටේ සංඛ්‍යාවන්නේ තියෙන්න ඕනනේ. ඔව් ඔව් දෙකෙන් බෙදලා තියෙනවා. හරි. ඕකේ අම්මා තමයි ඉන්නේ. සනීපෙන්ද? ඔව් එයාට අංශභාගය හැදිලා. ඒකයි. මෙතනත් අර දෝද මහත්තයා කෝ අවුලක් තියෙනවා කියලා. මේකත් කරගමු. මේකත් ඒකමයි. ඒකට මොකක්ද දන්නවද කිව්වේ? මෙතන ජනෙලකුත් තියෙනවනේ. 4ක් හොඳම නැහැ නේ. ඒකනම් පුළුවන් අපිට ඔය දොරවල් නම් මෙහෙට නෑ ඒකට මොකක්ද දන්නවද අපි හිතුවේ? අර ජනෙල්ලේ එහාට කරන්න. මේක. ඔව් මේක ගලවලා මේක වහලා ඔව්. අතනින් දාන්න. ඔව් අර තුනක් නම් ඒක වැටෙනවා කමන්නේ මේ ආලෝක කැපීම අයින් කරමුකෝ අපි. මොන්න මෙතනින්. පොඩ්ඩක් ඉන්න බලන්න. ඔකට. ඔව් හරියට මේක තමයි වැටෙනවා. එක ජනෙල්ලක් දාන්න බැලුවේ. කෙරවල ගලවලා. ඔව් කෙරවල ගලවලා. එකක් දැම්මම හරියනේ. දෙකක් නෙමෙයි එකක්. මෙතනද? ඔව්. මේ ජනල් දෙක වුණත් මෙහෙට ගන්න පුළුවන්. මෙතන විතර ඒවා දෙන්නේ. එතෙන්ට ගෙනනවා දෙන්න. ඔව්. එතකොට අර විදිහටම තියනවනේ. ඔව් ඒක එතකොට මේකත් අවුල් නේද? එතකොට තුනක් තියෙනවා. තුනක් තියෙනවා. නේද? වෙනස් තුනක් තියෙනවා. ඒක හරියන්නේ නැහැ. ඒක ඕන වෙනස් කරන්න පුළුවන්. පෙරවල් දෙක විතරක් කියලා අර ජනල් පැත්ත කර ගන්න පුළුවන් මේ ගන්නවා.
ඔව්. වෙනස් කරන්න පුළුවන්. ඔව්. කොහොමද තුනක් එකට හිටින්න නැති වෙන්න සෙට් ඒකට හිටින්න බෑ. එහා පැත්තේ දැන් ගේ එළියෙන් ඉඳලා බලනකොට අර එළිය පේන්න බෑ. වෙන්න බෑ. දැන් මේකේ මේ පැත්තේ ඇති. මේකින්ද මේ බෝඩ් එක අවුල් මේකෙන් වහලා තියෙන. නෑ ඒක හරි. ඒක හරියට මේක හැමදේම තියෙනවා. දැන් ඔයාගේ මෙන්න මේ ආකාරයට කුරුසියක්ම වැදිලා තියෙන්නේ ආලෝකය. අර පැත්තෙන් අර පැත්ත පේනවා. මේ පැත්ත පේනවා. අනිකරහන් ආලෝක කුරුසියක්ම වැදිලා තියෙනවා. ඒක හොඳම නෑනේ. හොඳම නෑ. ලෙඩ වැඩි. ලෙඩ වැඩි ඒක ප්‍රශ්න තියෙනවා. ඉතින් කාන්තාපාසයට අතනීපකම් අරම එහෙම දේවල් තියෙනවා. මෙතනටත් බිත්තියක් ගැවුවා නම් හොඳයි නේ. කළොත්. බිත්තියක් ගහුවොත් කැතයි නේද? මේ ශාලේ ඔක්කොම ඉවරයි නේද? හිරෙනවා. වෙන එකක් මෙතන බදලා වහගන්න. එච්චරයි. මෙතන බදලා වහගන්න. එච්චරයි. මේක ගලවලා මෙතනින් වහම. අර ගැල්ල අර තාවකාලික විසඳුම ගලවන්න. ගලවලා මෙතනින් මෙතනින් එතකොට ගාල් කවර් වෙලා. අතතන එන අවහිරයක්. අවහිරයක්. ඇත්තටම මේක අවහිරයක්. අවහිරයක් නේ. ඒක තමයි හොඳම විසඳුම. මේක. එතන වවන හරි. මොනවාම අර ගල්ලා විසි කෙරුවා. එතන හොඳට පිටකට තියෙනවා. මේ ආලෝකික යන්නේ නැහැ. ඔව්. එතකොට අර පැත්තෙත් අර විදිහට ජනෙල් වෙනස් කරන්න. අඩුම විදිහට අර තාම කුස්සියට ගියේ නැහැ නේද? මේ ටික ඉවර කරලා එමු. තුනක් තියෙනවා. මේක පියන් දෙකක් නම් කපන්න එකක් කපන්න වෙනවා. එකක් නෙවෙයි දෙකක් කපවනවා හරිද? දෙකක් කපලා ඒ තියන්න පුළුවන් නම් හොඳයි. ඉතින් කියන්නේ නැතුව එක පියනක් විතරක් තියෙනවා නම් වඩාත් ඒ වඩාත් ඒක මේ මුලටත් ගන්න පුළුවන් අර මුලට ගන්න පුළුවන්. එක පියනක්. කපියනවා. එතකොට අරකට ඕන නම් අර පැත්තට අදින්න පුළුවන්. එතකොට තුන සෙට් වෙන්නෙත් නැහැ නේද උඩ? තුනම අගාරින්න තමයි. අර ජනේලේ මේ පැත්තට හරි අර පැත්තට හරි ගන්න ඕන. මේ කියනවා ඔයාලා ඔක්කොගේ මොළේ හැදෙන්න වදින්න බෑ. ටික ටිකකින් ආලෝකය පේන්න බෑ. දැන් මෙතන කරන්න තියෙන එකද මේක ගලවලා සිමෙන්ති එක පියනකට කපන්න බිත්තිය බඳින්න. බිත්තිය බඳිනවා මේක මෙතනින් මේ පැත්තෙන් ටිකක් ඔය පැත්තෙන් කඩලා ඒක ජනේලේ තියන්න. මේකට ආලෝකයක් ගන්න නෑවනේ. එහෙම කරන්නේ එතකොට අර බස්නාහිරින් දාන්නද මේ පැත්තෙන් දැම්මොත් මොකද? නෑ දිසා හදලා බලන්න. ඒකනේ. පිට වෙන දිසා හදන්න. හදරවල් වලට තියෙන සුබ දිසා කියන්නේ. හතර පැත්තටම දාගන්න තියෙනවා නම් විජය කියලා කියන්නේ ඒක ඊටම සුබයි. ඔව් අනිත් ඒවා අපි හදන්න ඕනේ. මෙතනිනුත් දොරක් තියෙනවා. ඔය දොරට තනිකර වැරදිනේ. ඒකනේ. තනිකර මේකට කරන්න තියෙන්නේ මේක ගලවලා මේක වහලා දාන්න එක. ඒක වහන්නත් තමයි දොර ජනල් ගණන් කරලා ඒකේ වර්ගයක් තියෙනවා හදන්න. ඔව් නේ. දොරවල් ජනල් මම ඒවා දැන් මේ ටික බලලා අඩුපාඩු පෙන්නලා ඒක කීයක් හදලා දෙන්න. ඒක තියෙනවා. දැන් ඒක වර්ගයට ළමන්ලා දෙන්නත් එපේ. මේකත් ඉතින් මම ගලවන්න වෙනවා නැත්නම් මේ වහලේ ඔක්කොම කුඩු වෙනස් වෙනවා මේවා දැන් ලොකු ප්‍රශ්නනේ නේ. ඔව්. ඒක මේක ඒතොර 1 2 3යි දැනට. මම හිතන්නේ 4 තමයි තියෙන්නේ. මොනවාද? ඒ කුරුපා. මහත්තයා මේක වහලා දෙනවා. ඒක තමයි මේක වහන්න සුදුසුද කියලා මම බලන්න ගෑනලා. දොරවල් මෙච්චරයි කියලා ගන්නේ. ඔව් මේක ප්‍රශ්නනේ. මේකනේ ලේසි වෙන්නේ. දැන් සමහරවිට අපි කියන්නේ අර හානිය අඩුම පැත්තෙන් තමයි ගඩා ගන්න. ඒක තමයි. ඔව්. යන්නේ. එතකොට මේක පිට කාමරයද? ඔව් කාමරයක් නෙමෙයි ඔක මේක එළියෙන් ඇවිල්ලා එන පිට කාමරය. එළියෙන් එන්නත් පුළුවන් අතුලෙන් යන්නත් පුළුවන්. ඔව් ඒ වුණේ හදන්නේ. හදන්නේ. සාමාන්‍ය පිට කෙනෙක් ආව දෙන්න තියෙන පිට කාමරේ. ඔව්. නෑ අරක තමයි පිට කාමරේ. එතකොට මේකේ ඕපන් කෑල්ලද තියෙන්නේ එළියේ? ඔව් නිකන් ඕපන් කැල්ල ඒක හැබැයි තියලා බලමු. පිට කාමරයක විදිහට ගන්න පුළුවන්. ගන්න මේ දොර වහලා දුන්නා. ඔව් ඒක තමයි. කාගේ අම්මද ලෙඩ වෙලා ඉන්නේ? ඔව් මගේ අම්මා. මත් එකින් දෙකක් නේද? හරි නෑ මගේ තියෙන ඉන්නකෝ මම කරන්නේ බලන්න. කුස්සිය තවුල් කියලා කිව්වා. ගිනි කොණෙන් තියෙන්නේ. මේ ඊසාන. ඊසානෙන්නේ. ඔව් ඊසානෙන් තියෙන්නේ. ඊසාන. හොඳටම අවුල්. ඒක. ඊසානේ අවුල්මයි. මේක වෙනස් පැත්තකට ගන්න ඕනේ. එහෙම නැත්නම් ගෙයින් පිට ගන්න ඕනේ. මෙහෙම කරොත් ගිනි පත්තු කරන්න හොඳ නැහැ කියන්නේ. ඔව්. ඒකට මේ කාමර දෙක කොහොමද තියලා මෙතනින් කුස්සිය හැදුවා. පිට කුස්සියක් හදා ගන්නවා නම් ඒක තමයි තාමත් හොඳයි. මෙතනින් හැදුවර කමන්නද? ඔව්. තාචුට්ටක් එහා පැත්තට අල්ලමු.
ඔන්න ලිපපත්තු කරන කාර පැත්තට ගත්තා නම් ඒත් හරි. ලිපපත්තු කරන ඒ පැත්තට හරවන්න. ඒ පැත්තට. බස් නාහිර පැත්තට හරවලා. ඔව්. වයම් ප්‍රවස්නාව. තමන් ගිනි කොනට තමයි ලිප. ඊටම යෝග්‍ය. ගිනි කොන ගන්න බෑනේ. ඉස්සර පැත්තට. මේ පැත්තට හොඳයි. ගැටලුව නැහැ. මේ ඊසාන ගන්න එපා. ඊසාන සාමාන්‍යයෙන් දෙයියෝ ඉන්න පැත්ත කියලා තමයි මේක කියන්නේ. බුදු කුටියක් කවුරු ඔයාලා මොනවා හරි අදහන ආගමේ ඒ පූජනීය පැත්ත තමයි ඊසාන කියන්නේ. ඒ දක්කපඩ නම් සුබයි. සාමාන්‍යයෙන් කතාවට කියන කාන්තාවකට නිදියන්නවත් හොඳ නැහැ කියලා. දරුවෝ පාඩම් කරන්න අර එහෙම වගේ වැදගත් දෙයකට තමයි මේ පැත්ත ගන්න. ඉතින් මේක ඊසාන තැයිලා තියෙන කුස්සිය. කුස්සිය. උදාහරණයක් මම කියන්නම් මගේම නංගි බංගදෙනිය ඉන්නේ තාම ඉන්නවා. කුස්සිය තිබුණේ ඊසාන. මස් මාළුවරම කපනවා ඉතින් ගෙදර ඒවා කරන බොනවා ඉතින් ඒ පැත්ත හරි අපිරිසිදුයි. විලට වල තියෙන්නේ නැගෙනහිරේ. මම ගිය හැමදාම කිව්වා ඔක එපා කියලා. කියන හොඳම උදාහරණය. ඔක එපා මේ පැත්තට ගන්න කිව්වා අයියෝ ඔක කියලා මම වැඩි ගණන් ගත්තෙත් නැහැ. අන්තිමට මොකක්ද උනේ ටොයිලට් යන්න අපහසුයි කියලා හිටියා. ඔව් දුගේ පිටුත් ඒකත් හිටියා බඩ ඉදිමෙනවා ටොයිලට් යන්න අමාරුයි ඒක මොකද අර මේ කියලා කිව්වා. නමුත් මගේ ඇතුළ වැඩ කරනවා ගෙයි අවුලකුත් තියෙනවා. කිව්වට ගණන් ගත්තේ නැහැ. මම නැවත කියන්න ගියෙත් නැහැ. මගේ අයියත් දවසක් කියලා තිබුණා ඒක. අන්තිමට ප්‍රතිඵලය මොකක්ද උනේ? කහල මාර්ගයේ කැන්සර් එක. කහල මාර්ගයේ කැන්සර් එක. ඉතින් ඒකයි මේකයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් අපිට දැනුණු අඩුපාඩු ඒක. අන්තිමට කැන්සර් එක හලාවත ගෙනිච්චා. කැපුවා කහල මාර්ගයේ ටිකක් කපලා එතනටම වත් කෙරුවා. වත් කරලා ටොයිලට් ගියා නියම විදිහට. ටික දවසක් යනකොට නැවත එතන අමාරුයි. ඔස්සේ මහරගම අරන් එහෙම තව කැලලක් කැපුවා. කපලා දැන් කක්ක බෑක් එක මෙතන. බඩේ. ඔස්සේ මේ ඊපෙරදත් රැයක මොන දීලා කෑ ගහලා මම ඊට පස්සේ මගේ ඩිමෝ බට්ටිකුත් ඉන්නවා. මම ඒකේ මහරගම අරන් ගිහලා දැන් යාම්පාමනකට පොඩි සෝයක් තියෙනවා. අරක වෙනස් කරුවද? දැන් වෙනස් කෙරුවා. දැන් වෙනස් කිව්වට පස්සේ දැන් පොඩි සුවයක් තියෙනවා. දැන් මම අපේ ගෙදරත් ආවා. ඒ වුණත් ඉතින් අපිට ඉතින් අවදාන ඒක. ආ වෙලා ඉවරයිනේ දැන් ඉතින්. වෙලා ඉවරයි. ඒක. එකක් අරන් දාන්නේ මෙතන. ඒක. ඔව් පිටිපස්ස ඔක්කොම වහලා. මේ කුස්සිය මෙහෙම තිබ්බා ඒකට. මේකේ මෙහෙමයි මේ කිසිම වෙලාවක මේක කඩලා අයින් කරන්න අපේ ගෙට බස්සලා නේද තියෙන්නේ. ඔව් ගෙට බත් මේක මුල්ලකින් මේ අපරාධ කරගෙන තියෙන්නේ. ඒක මුල්ලකින්. මුල්ලෙන්නේ. පාට ඔක ගේම් අයින් කරන්න ක්‍රමයක් නැද්ද? මේකමත් ගන්න පුළුවන්. මෙතනත් කුරුපාවක් තියෙනවා. මේක තමයි දැන් ගෙට බට්ටලා හින්දා මේ කුරුපා ගණන් ගන්න වෙනවා. අන්න ඒකත් තියෙන්නේ හරියටම. ඔළුවසුඩ. මොකද දැන් මම දැන් වැරදි කිව්වට පස්සේ ඔයාගොල්ලන්ට දැනෙනවා දැන්. මේක වැරදි කියලා. ඒක හොඳයි. සමහරවම කියලා දෙන්නේ නැහැ. තමන්ගේ හිතේ තියාගෙන මේක අයින් කරන්න කියනවා. එනවා දැන් ඔයාලට වැටෙන්න තමයි මම ඔය කියලා දෙන්න දැන්. ඔය මුල්ලෙන් බලන්න ඔය පොඩි කෑල්ලකින් ඔය කුස්සිය යා කරලා තියෙනවා. ඒක දැන් අයින් කරන්නත් බෑනේ ඒක වැඩේ කියන්නේ. මුල්ල කරනවා නම් අයින් කරනවා නම් මෙතන මෙහා කෑල්ල කඩන්න ඕන. මේ කෑල්ල අයින් කරනවා නම් ගෙයින් අයින් වෙන්න. ගේ වෙන් වෙන්න ඕන එතකොට. ඔව් ඔව්. ගේ වෙන් වෙනවා නම් අතුවාරෙන්ම ගලවන්න ඕන. පොළොව යටින්. පොළොව පෑදෙනකන් ගලවන්න ඕන. පොළොව මට්ටමින් ගලවලා උඩින් පස් දාන්න එපා. ඒකතර තමයි ආවෙලා. හොඳම යාදන්නේ. පොළොවටම කඩන්න ඒක. කඩන්න. එතකොට දෙක වෙන් වෙලා. ඊට පස්සේ අවශ්‍ය නම් මෙතනින් දොර අයින් කරලා දොර වහලා මේ පැත්තට දොර අරන් ඔය ඉස්සරහට තව කැලලක් එක්ක මෙතනත් කුරුපාවක් තියෙනවා. ඔව්. ඒ මොකුත් කරන්න නැතුව මේ කුස්සිය අයින් කරනවා හරිනේ. කුස්සිය වලට පුළුවන් නම් අයින් නෑ නෑ මං කියන්නේ ගිනිපත්තු කරන්න හොඳ නැත්නේ. මේ සියල්ලම අයින් කළා මේක පිරිසිදුවට එනන් තියන්න. ඔව් මේක. මස් මාළුවක් කිසිම දෙයක් උයලා ඉවරෙච්ච භාජනවත් මෙතන තියන්න එපා. අපි සාමාන්‍ය උයලා ගෙනලා තියා ගන්නවා. ඒකත් හොඳයි. එහෙම තියන්නත් එපා. ඒත් මස් ගේනවා මාළු ගේනවා අපි ඒවා ගේනවනේ. පිරිසිදුවට මේක පිරිසිදුවටම තියන්න. හොඳට සුදු බුදු කරලා පිළිවෙලට මේක තියන්න. කඩන්න ඒක දෙන්නේ නැත්තම්. ඔව් ඔව් ඔව්. නැත්තම් කඩලාම අයින් කරන්නයි මේක වෙන්නේ. ඔව් නේ. මේක එහෙනම් අර පැත්තට කුස්සියක් වෙනවා දාගන්න කියනවා ගෙට ගාවන්න නැතුව. ගෙට ගාවන්න නැතුව. ඔව් වාලෙමවත් වද්දන්න එපා. සමහර වාලෙම වද්දන එක පීල්ලන කියලා පීල්ල දාන දෙකකට තියෙනවා. එහෙම දාන්නත් එපා. කුස්සිය වෙනම තියාගන්න. ඔව්. කැම බීමත් ඒකේ තියන්න දෙන්න ඒක අරස්ස සහිතව තියාගන්න. ඒක මේකට ගන්නෙ නෑ. ඔව්. මේක කරන්නේ එහෙම නැත්නම් මේක අයින් කරලා මේක ගලවලම දාන්න. ගලවලම දානවා. නෑ කරන්න දෙන්න. ඉසාන මුල්ල එන්නේ අරම ඉන්න තැන.
මේක අයින් කරුවොත් අරක නිසානේ උඩ. ඔව් ඒක. ඒකම හදන්න මේක අයින් කරන්න. අයින් කරන්න නැහැ කියන්නේ. දැන් මේක උයන්න නැතු හිටියන ඉවරයිනේ. මේකේ වැදගත්ම දේ කැතකුණු තියෙන එක. ඔය අපිරිසිදු වෙන එක. ඒක තමයි මම ඒකේ මම දන්නවා. මම දන්නවා සම්මන්නේ එහෙම කියනවා. දැන් අපේ ගෙදර චූටි ගේ පොඩ්ඩක් තියෙන එක මේ මහගේ අපි දුන්නා දරුවන්ට දෙන පොඩි ගේ. ඉතින් ඒකේ මම ඔය මට ඕන විදිහට සැලසුම් කරගෙන තියෙනවා. ඒ හින්දා වෙලගෙන යන්නත් එපා. මේකත් අපිරිසිදුයි. මේකත් අපිරිසිදුයි. ඒකත් අර හදන කුස්සි පොඩ්ඩක් හදන්න ලස්සනට ගෙට අල්ලන්න නැතුව ඒකේ කැම තියෙන වෙනම පොඩි කැරල අරසාවට තියාගන්න අපි. ඒ කියන්නේ පොඩි වාලයක්වත් ගහන්න එපා කියලා කියන්නේ ඒකට. ඒකවත් ගන්න එපා. වද්දන්න නැතුව ගෙවට කමන්නේ නේ. ඒකවත් ගන්න එපා. ගෙට යටින් අර වහලට යටින් පොඩ්ඩක් තිබුණාට කමන්නේ ලං කරලා. මොකද නැත්නම් වයිද් යන්න බෑ. කිසිම තැනකින් වද්දන්න. වද්දන්න නැතුව හිටියන. ලියුලින්වත් බින්නින්වත් අර පොඩි දැන් දෙක තියපුවාම පොඩි දෙබුක්කා මේ පොඩ්ඩක් පිටි කැල්ල මෙහෙම බලමු කියලා අදහස් එනවා ඊට පස්සේ. ඒක. එහෙම ගන්නත් එපා. ඒක වෙනමම තියන්න. ඔව්. ඒක අර පැත්තට ගත්තට කමන්නේ. හරි. අර පැත්තට කියන්නේ අර දොර කෙලින්ම වගේ. ඔව් දැන් ඔයාට මම ඒක දොරක් දාන තැනත් අපි පහසේ ටිකක් හදලා මම කියන්නම්. මෙතන දාන්න. එහෙම වුණොත් අර අපි එතන වහන්න කිව්වනේ. ඔව්. ඒ මෙහෙන් තමයි දොර ගන්න දෙන්නේ. ඔව්. ඒ වහන එක මේ කුස්සියෙන් වැහෙන්නේ නැහැ. වැහුණත් වැඩකුත් නැහැ. මේක ගෙට යා කරලා නෙමෙයි තියෙන්නේ. යාට කරලා නෙමෙයි. මේක පිට එකක්. ඉතින් ඒ හින්දා ඒක වෙනමම තියෙන්න ඕනේ. අතන අර වහන කිටි කැල්ල වැහෙන්නම ඕන. ඊට මෙහායින් දොර එන විදියට හදා. මේක අතහැරලා දාන්න නේද උඩ. මේක ඔක්කොම අතහැරලා දාන්න. මේක නම් තාවකාලිකයි. ලිප මහත්තයා ඔය පැත්තට තියෙන එක තනිකරම ඊසානට කියන්නේ. තනිකර ඊසානනේ. මේ සියල්ල අයින් කරන්න. සියල්ලම අයින් කරන්න ඕනේ. ඒ අර පැත්තට දාන්න. ලිප එන්නෝනේ ඔය අර පැත්ත මුණ බලාගෙන මේ මුල්ලේ කොහෙ තිබ්බත් අවුලන්නේ නැහැ. ඉතින් අපි ගෙයින් අයින් කරලානේ. ඒකට දෝෂ නැහැ ගෙට. ගෙයින් අයින් කරපුවම මේක ඉවරයි. මේක වෙන ලෙඩක් වෙන්නේ. අපේ අක්කා නැති වුණා දැන් අවුරුද්දකට කලින් කැන්සර් එකක් තිබිලා. මම කිව්වේ පෙරම තිබුණා. එයා ඉන්නේ හැබැයි ඉස්සරහා ගෙදර. මම ඒකත් පොඩ්ඩක් බලන්න ඕන පොඩ්ඩක්. එහෙමද? ඔය දෝෂ ගොඩයි. මේක නේද? එහෙම නැත්තම් මේක අතහැරලා දාන්න කියලා කියන්නේ නෑ මට මෙහෙමයි. මේකේ ඇවිල්ලා හිටියට කමන්නේ නැහැ නේ. නෑ එහෙම ඇවිල්ලා වුණාට කමන්නේ නෑ. මුකුත් කියන්නේ බලන්නේ මුකුත් නැතුව. ඒකට තියාගන්න. පිරිසුර තියාගන්න. කාමරයක් හැදෙලා පාවිච්චි කරලා කමන්නේ නැහැ නේ. එහෙම පුළුවන්. නේ? එහෙම පුළුවන්. හැබැයි අර කුරුපා තියන්න බෑනේ. කුරුපා බලන්න. දැන් මේකේ මේක ගහලා තියෙන්නේ මේ පළහතරනේ. පළහතර තමයි මේ තියෙන්නේ. පළහතර කියන්නේ තේරෙනව නේද? අර එක පළයක් 2යි 3යි අනිත් බාර 2යි 4යි. 4යි. ඔව් මේකේ අර මොකද යන්නේ ප්‍රශ්නයක් නෑ. ඒවට වඩා දිගයි නේ. ඔව්. මම කියන්නේ මේකයි මෙන්න ඕන. ඔක අයින් කරා කියෝක මෙතෙන්ට ගත්තා ඒක. මොකද දැන් ලී හොඳට තියෙනවනේ ඔක මෙතෙන්ට ගත්තා. ඔව් ඒක ගන්න පුළුවන්. මේ බාකේ කුරුපාවයි මේ හැමිට ගත්තා. මේවා දෙකක් තියෙනවා. උණලි දෙකකින් ආධාරකයක් කියලා වහලේ පාත් නොවෙන්න. ඔය ගල්ලා මෙතෙන්ට ගත්තා. ඔක විසඳ ගන්න පුළුවන්. ඒක විසඳ ගන්න පුළුවන්. මේකත් පුළුවන්. මේක නම් එහෙම ගන්න නැහැ. මේකට වැදිලා නැහැ. මේක මෙහෙන්න තියලා තියෙන්නේ. අරකට වැදිලා නැහැ නේ. ඔව් මේකට වැදිලා නැහැ. මේකත් අයින් වෙලා. ඒක මෙහෙම. මේ ගෙදරසෝ ඉඳලා ගෙදර හිටුව එච්චර. ඒ කියන්නේ මේක අයින් කරන්න ඕනේ නැද්ද? මේක වැදිලා නැහැ. මේ මුල්ලේ වගේ තියෙන්නේ. පාට හැකියාවක් තියෙනවනම්. ඔව්. පුළුවනේ නම් මේකට ගන්න. ඔව් පොඩ්ඩක් මේකට ගත්තා නම්. තාම නොවන විදියට. මේක ගන්න මේක. මේක කොහෙට ගත්තත් හානියක් වාට නැහැ. හානියක් නැහැනේ. ඔව්. ඔව් මම බැලුවේ මේක ස්ටෝර් රූම් එක වගේ තියන් ඉන්නදී. නිකන් තේරුම් නැහැනේ කඩලා දාන එක. ඒකවල දැන් මේ අම්මා මේක දැනට ඉන්න. ඔව් දැනට බෑ ඉස්සරහ. ඔව් ඉස්සරහ. ඉතින් කාට හරි කියන්නේ දාසේ මේක දෙලා වුණා. ඉන්න පුළුවන්. ඒකයි. අපරාධ නිකන් කඩලා දාන එකේ තේරුම් නැහැ. ඔව් එතකොට අර කරදරක් තියනවාද? දරුවල් ගැනලා බලලා ඒක අවශ්‍ය නැත්නම් ඒක අයින් කරලා එහෙම වහන්න ඒක ඉතින් ඔය දෙට බිල් හරියන්න ඕක පුළුවන් නේද? බලමු කවුරු දොර ජනෙලුත් ගින්න බෑ. බලන්න වෙන ජනන් ඉන්න දොරවල් කීයද කියලා. පොඩ්ඩක් ගින්න බෑ. 3යි. 2යි 3යි. අර දොර ගණන් ගන්න නැහැ නේ. එහා පැත්තේ දිග ඒක දොරක් නෙමෙයි. මේක තාවකාලිකයි.
මේ නේද? ඔව් ඉවරක් නෑ. ඉවරක් කියන්නේ මෙහෙම ඔව් කුළු අස්සක් එන්නම ඕන. එකයි දෙකයි දෙකයි තුනයි. තුනයි ජනල් පස්සේ එකයි ඔය ගන්න පස්සේ ගන්න. තුනයි එකක් ගණන් ගන්නවා අනිවාර්යෙන්ම ආ සුබලියක් තියනවා නම් පුරුපාවක්. තනිලියද මේ දෙක නැති වුණා. මේ දෙක නැතුව මේක විතරක් තිබ්බත් පුරුපාවක්. අපි වර්ගය හදන්න මෙහෙම ලියක් දැම්ම ඕන පුරුපාවක් පිටි. මේ පුරුපාවක් නෑ සෝරි. මේ උළුවස්සක් පිටි. උළුවස්ස. ඔව්. එතකොට ආහාර තුනයි නේද? ඔව් හතරයි පහයි. පහයි හයයි අරක හතයි හතරයි. හතරයි. නවයයි. 10යි 11යි නේ. 11 11 හරිද ඒක ඔත්තේද තියෙන්න ඕන ගණේලි ගැටේ තියෙන මොන දරුවල් ඔත්තේ තියෙනවා. ආ 11 හරි. එහෙනම් දැන් මේක වහන කතාවක් කියනෝනේ. තෝක වල තව තැනක ගලවන්න. තොර 10ක් එන්න 9ක් වෙන්න. 9ක් එන්න 9ක් එන්න එහෙනම් ඉතින් අර ගලවන්න දෙනවා බෑ ඒක පිට එක වහන්න ඕනේ නේද? එළියේ. ඔව් එහෙම නැත්නම් මැද එක ආච් එකක් කරන්න ඕනේ. අන්න හරි ඔව් මම දෙක ආච්චක් ඒක කල්ලා නිකන් ආච්චවමක් කියන්නේ. ඔව් ඒක ප්‍රශ්න නැහැ ඔව්. පිට එක ඒකට දොරක් දාන්න පුළුවන් නේ උන්න දොරක් නෙමෙයි නිකන් ආච් එකක්. ආච්ච එක විතරයි වහන්න බෑ වහන්න බැරි වෙන්න ඕනේ එළිය එක වහන්න සැක්මත්. ආ දැන් එළිය එකක් තියෙනවනේ පිටවීම. ආ ඔව් ඒක අනිවාර්යෙන් තියෙන එකගේ රැක අරසා වෙන්න. ඔව් ඒක තියන්න. තියන්න. මැද එක එනවා වහන්න. මම දෙක වහමු වහන්න කියන්නේ ගලවන්න ඕනේ. ගලවලා ආච්චක් හැටියට ගන්නවා ඔව්. සිමෙන්ති වලින් ආච් එක ගලලා දාන්න දොරක් නැහැ. දොරක් නෑ හරි ඒකට ඒක ගැලෙව්වොත් මේකත් ගලවන්න පුළුවන්. ආ ඔව් ඒක ගැලෙව්වොත් තමයි මේක මේක ගලවන්නේ. ගන්න ඔව්. නැත්තම් බෑ දැන් දොරවල් 11 තියෙන්න ඕන. මේකේ ඉස්සකින් දැන මේක ගලවන්නේ මේක ඉඳලා. මේක වෙනස් කරන්න ගියොත් ඔයාට වහලේ හරි ප්‍රශ්න ගොඩයිනේ. අස්ත ගොඩයි ඔව්. ඉතින් අරක එහෙනම් වැඩ එක ගලවන්න මේක ගලවන්න. උලුව දෙකක් එතකොට අයින් වෙනවා. ඔලෝ දෙකක් අයින් උලුව 9 එතකොට තියෙනවා. හරි හරි නැවත ගණන් කරලා බලන්න උලුව 11යි නේද කියලා. මොනෝමෙන් හරි ගයින්නකො. එකයි 3යි දෙකයි 6යි 3යි 9යි 11යි ඔව් ඒක කියන්නේ මේක අනිවාර්යෙන් අයින් වෙන්න ඕන. මේක අයින් කළ යුතු නිසා අර මේක අයින් කරන්න ඕන. 11යි ඔව් 11යි. ඔව් දැන් මේ මම බලමු මේ ජන කීයද? මේක දෙකයි.